ක්ලික්ස් පොඩ්කාස්ට් එකට බලන් ඉන්න සියලු දෙනාවම ආදරෙන් පිළිගන්නවා. පළවෙනි එපිසෝඩ් එක අරමුණ සරලයි. ඔයාට මාකටිං සහ පර්සනල් බ්‍රෑන්ඩිං ගැන ප්‍රායෝගික සරල දැනුමක් ලබා දෙන එක තමයි මේකෙන් කරන්නේ. මීට අමතරව ක්ලික්ස් කියන්නේ බ්‍රෑන්ඩ් ග්‍රෝත් ස්ටුඩියෝ එකක්. ඒ කියන්නේ අපි ක්ලයන්ට්ස් ලව ඔන්බෝඩ් කරගෙන ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ව්‍යාපාරය ගොඩනගන විදිය සහ ඒගොල්ලන් වර්ධනය කරන්න ඕනේ කොහොමද මාකටිං ටූල්ස් පාවිච්චි කරලා කොහොමද ඉස්සරහට යන්න කියන එක උගන්වන්නේ. එතකොට දෙවෙනි එක තමයි මම පෞද්ගලිකවම පන්ති තියනවා මාකටිං වලට සහ පර්සනල් බ්‍රෑන්ඩිං වලට මගේ පෞද්ගලික අත්දැකීමෙන් මේවා නිකම් මේ විහිලුවට කියන ඒවා නෙමෙයි මේවා ක්ලයන්ට්ස්ලා එක්ක කරලා හරි ගිය ඒ කියන්නේ ඔප්පු වෙච්ච සාධක තමයි උගන්වන්නේ. ක්ලාස් එකෙත් එහෙමයි අපේ බ්‍රෑන්ඩ් ග්‍රෝත් ස්ටුඩියෝ එකෙත් එහෙමයි. ඉතින් ඔයගලන්ට ඒක ගැන වැඩි විස්තර ගන්න ඕන නම් වැඩි විස්තර දැනගන්න ඕන නම් අපේ account එකකට message එකක් දාලා අපේ team එකේ සමාජිකයෙක් ඔබ එක්ක සම්බන්ධ වෙයි. ඉතින් මේ podcast එකේ අරමුණ කිව්වා වගේම හරි සරලයි. අද මම කතා කරන්න යන්නේ මම මගේ පෞගිය වීඩියෝස් වලත් ගොඩක් මේක ගැන කියලා තියෙනවා. හැබැයි ගැඹුරට පොඩ්ඩක් යන්න යනවා attention and positioning කියන මාතෘකාව යටතේ. attention කියන්නේ අවධානය සහ ස්ථානගත කිරීම. ඔය දෙක තමයි මට පේන විදියට ලංකාවේ බිස්නස් ඕනර්ස්ලා සහ සර්විස් ප්‍රොවයිඩර්ස්ලා දඟලන ලොකුම තැන. රයිට්? අපි උදාහරණයක් ගමුකෝ. උදාහරණයක් ගමු. ඔයාට තියෙනවා බේකරියක්. ඔයාගේ බිස්නස් එක බේකරියක්. නැත්තම් ඔයාගේ සර්විස් එක ඔයා කේක් සහ ඔය බේකරි අයිටම්ස් හදලා විකුණන කෙනෙක්. රයිට්? ඔයාගේ බනිස් ගෙඩිය හොඳම වෙන්න පුළුවන්, පාවිච්චි කරන පිටි එක ගොඩක් හොඳ වෙන්න පුළුවන්, ඔගේ වැලියු ඇඩිෂන්ස්. නැත්තම් ඔය ඩෝනට්ස් හදනේවා, එක්ලර්ස් හදනේවා අයි සුපිරි බඩු වෙන්න පුළුවන්. හැබැයි ඔයාට බැරි නම් අවධානය ගන්න මාකට් එකෙන්, කියන්නේ ඔයාගේ පාරිභෝගිකයන්ගෙන් අවධානය ගන්න බැරි නම් තව දෙයක් තමයි මේ පොඩ්කාස්ට් එක කරද්දී මම පොඩ්ඩක් ඉංග්‍රීසි වලින් කියන්න යනවා, right? So if you can't get the attention from your market, then you have failed. Also ඔයාට බැරි නම් ඔයාගේ බ්‍රෑන්ඩ් එක නැත්තම් සර්විස් එක හරි තැන පොසිෂන් කරන්න ඒත් ඔයා ෆේල් වෙලා තියෙන්නේ. මේක තමයි සරලවම attention සහ positioning කියන මාතෘකාවේ තේරුම. හරිද? ඉතින් අපි යන් අර උදාහරණයට බේකරියක් ඔයාට අයිති. ඔයා එතකොට දැනගන්න ඕනේ ඔයාගේ ප්‍රොඩක්ට් එක කොච්චර හොඳ වුණත් ඔයා වගේම බනිස් හදන කඩ හන්දියක් ගානේ ලංකාවේ යනකොට බේකරි තියෙනවා. නැත්තම් ඔයාගේ සර්විස් එක ඔයා කේක් හදන ඔය කප් කේක්ස් හදන කෙනෙක් නම් ඔයාට ඒත් හිතන්න පුළුවන් මම වගේ කොච්චර දෙනෙක් මේ වැඩේ කරනවාද කියන එක ඔයාට තේරුම් ගන්න ඕනේ. අන්න ඒ යටහත්කම ඔයාට තියෙන්න ඕනේ. මොකද හිතන්න එපා කොයි වෙලාවෙත් බිස්නස් එක කරේම මේක මට වඩා හොඳට කරන කෙනෙක් නෑ. ඒක වෙන්න ඇති. හැබැයි ඒක මිනිස්සු විශ්වාස කරන මතයක් නෙමෙයි. that is not something people believe. එතකොට මේ attention කියන එක ඔයා මිනිස්සුන්ගෙන් කන්සියුමර්ගෙන් ගන්නෙ කොහොමද? අපි ඉක්මනට බහිමු මේකට. අවධානය කියන දේ දැන් ගොඩක් මිනිස්සුන්ගෙන් දැන් ස්ප්ලිට් වෙලානේ තියෙන්නේ. ෆෝන් එකක් අතර ගත්තම TikTok වීඩියෝ එක ඇවරේජ් view time එක තප්පර 3යි. තප්පර 2යි සමහරවිට. ඊටත් අඩුයි ගොඩක් වෙලාවට. ඒ කියන්නේ මිනිස්සුන්ට දකින දේ නිකන් ඔය ස්ක්‍රෝල් කරගෙන යන තමයි තියෙන්නේ. මිනිස්සුන්ට එච්චර අවධානයක් නැහැ. එතකොට ඔයා ප්‍රොමෝට් කරන බනිස් ගෙඩිය, පාන් ගෙඩිය, කේක් කෑල්ල ඔය අවධානය උදුරලා ගන්න ඕනේ. ඔයාට ඕනේ නම් ඔයාගේ කන්සියුමර් එකේ top of the mind ඉන්න. ඕක තමයි ඇත්ත කතාව. ගොඩක් මිනිස්සු හිතනවා මේක නිකන් වීඩියෝ එකක් දාලා නිකන් කේක් එක වටේ කරකවලා අර ඒ කාලේ කරපු විදියට කරන්න පුළුවන් කියලා. කරන්න පුළුවන් කිසිම සාර්ථකත්වයක් නැතුව there'll be no success, there'll be no reach, you know, family and friends will like the videos. දැන් ගොඩක් කට්ටිය මොනවද කරන්නේ? බිස්නස් එක පටන් ගත්ත ගමන් අම්මටයි තාත්තටයි අක්කටයි නංගිටයි ඒගොල්ලන්ගේ යාළුවන්ට යවලා පළවෙනි පෝස්ට් එකට views 1000ක් වෙනවා, like 35ක් එක්ක හිටු කියලා එක්ස්පෑන්ඩ් කරනවා. වැරදි වැඩේ ආයි අසාර්ථකයි ගන්න දෙයක් නෑ බිස්නස් එක. කවුරුත් දන්නේ නෑ. ඉතින් ඔය අවධානය කියන එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. attention. සරලවම මේක කරන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. නම්බර් 1 තමයි තමන්ගේ content හැම වෙලාවෙම තමන් අනිත් competitorsලා කරන දේට වඩා පොඩ්ඩක් එහායින් තියෙන content කරන්න ඕනේ. හේතුව මොකද්ද? දැන් බනිස් ප්‍රොමෝට් කරන එක සහ ඔය කේක් හදන ඒවා දැන් අපි ගොඩක් දකිනවනේ. හැබැයි ඒව දැකලා ඒ ප්‍රොඩක්ට් එකම වෙන එළියකින් පත් වුණාම කන්සියුමර් ගැහේ නිකන් attention එක එතන යනවා වැඩි. ඔයගලන්ට මතකද දන්නේ මේක පොඩ්ඩක් කිව්වට කමන්නේ. හැබැයි කියමු බේක්ස් බයි බෙලා කියලා හිටියා මතකද? එයා කේක් හැදුවේ. හැබැයි ගොඩක් කට්ටියට එයාව මතක එයාගේ කේක් වලට නෙමෙයි.
ඒකේ තේරුම මොකක්ද කියලා මම ඕගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඕගලන් ගිහලා එයාගේ Instagram එක බලන්න. කේක් උත් හොඳයි හැබැයි මම කාලා තියෙනවා. ගොඩක් හොඳ ප්‍රොඩක්ට් එකක්. හැබැයි එයාගේ මාකටිං ස්ට්‍රැටජි එක උනේ වෙනම. ඉතින් කේක් හදන කට්ටිය ඇතුලේ බේක්ස් බයි බෙලාට පුළුවන් වුණා එයාගේ ප්‍රොඩක්ට් එක වෙන තැනකින් රාද අවධානය ගන්න. අර මම ඔක්කොම අල්ලට කියන්නේ ඒ විදිය පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ විදිය පාවිච්චි කරන කට්ටිය තාමත් ඉන්නවා එයාගෙන් ඉගෙනගෙන. හැබැයි එයා කරපු විදිය වෙනස්. එතකොට එයාට ලැබිච්ච ඇටෙන්ෂන් එකත් එතනින් වෙනස්. තේරෙනවනේ. එතකොට ඒක තමයි පළවෙනි තමන්ගේ කන්ටෙන්ට් තමන්ගේ කම්පියුටර්ස්ලගේ කන්ටෙන්ට් වලින් වෙනස් වෙන්න ඕනේ. පළවෙනි එක. දෙවෙනි එක තමයි දැන් ගොඩක් ඔය රැල්ල කියන දේ නැත්තම් ට්‍රෙන්ඩ් කියන දේ තමයි ගොඩක් අපේ ලංකාවේ මිනිස්සු හාලුයි පරිප්පුයි වගේ හාල් නෙමෙයි මේ බතුයි පරිප්පුයි වගේ කෑදර කමින් කන්නේ ඔය ට්‍රෙන්ඩ් කියන එක රැල්ල කියන එක. රැල්ලට අහු වෙලා රැල්ලත් එක්ක සාමාන්‍යයෙන් කරන්න පුළුවන් කන්ටෙන්ට් තියෙනවා. එතකොට ඒකෙන් උත් ඒ වෙලාවට මොකද ඒ ස්ටයිල් එකේ කන්ටෙන්ට් ගොඩක් හිට් හින්දා ඒ ගොඩක් රීච් හින්දා ඒ වෙලාවෙකුත් පට් ගාලා ඇටෙන්ෂන් එක අරගෙන ඔයාගේ පර්සනල් පේජ් එකට බිස්නස් පේජ් එකට ඩයිවර්ට් කරගෙන ආයි මාරු වෙන්න පුළුවන්. ඒක දෙවෙනි එක. එතකොට ට්‍රෙන්ඩ්ස් ආපුවම කවදාවත් මම කියන්නේ ට්‍රෙන්ඩ්ස් අන්ඩර් එස්ටිමේට් කරන්න එපා. TikTok වල Instagram වල ට්‍රෙන්ඩ් එකක් එන්නේ මිනිස්සුන්ගේ ආසාව තුලින් ගොඩ නැගිච්ච දෙයක් තමයි ඔය ට්‍රෙන්ඩ් එක. ගොඩක් බිස්නස් ඕනර්ස්ලා කරන්නේ මම දැකලා තියෙනවා. ඇත්තටම ගොඩක් ඔය කෝපරේට් පේජස් සහ ඔය ඒජන්සි එක්ක අපි මේ තර්කයට එන්න ඕනේ. ඔයගොල්ලන් මාන් එක්ක වැඩ කරනවා නම් නැත්නම් මේ පොඩ්කාස්ට් බලනවා නම් ඒජන්සි කියන්නේ හරිම ගොබ්බ ටර්ම් එකක්. හරිද? ඇත්ත කියන්න බෑ. මමත් ඔය වැඩ කරලා තියෙන ඔය ඒජන්සි වල ඒගොල්ලන් කරන්නේ අර එකම රෙද්ද කප මේක හොඳයි කිය ක්ලයන්ට්ස්ලාට දෙන එක තමයි. ඔතනින් හරි රිසල්ට් එකක් එන්නේ නැහැ. මිලියන ගාණක් වියදම් කරලා ලොකුම තැනකට ගිහිල්ලා නිකන් ඔය කොකාකෝලා ලෙවල් එකේ කැම්පේන් එකක් කරනවා මිසක් එහෙම ට්‍රැක්ෂන් එකක් වගේ බිස්නස් එකකට ගන්න බෑ. ඉතින් ඒක මූල්‍යමය නාස්තියක්. මූල්‍යමය හොරකමක් සහ මූල්‍යමය නාස්තියක්. Tamanට තියෙන ඒ රිසෝසස් භාවිතා කරලා කරන්න පුළුවන් මෝඩම දේ තමයි ඔය වැඩේ. හරිද? ඉතින් ආයි ඔය මාතෘකාවට එමු. රැල්ලට අහුවෙන කන්ටෙන්ට් තියනවා නේද? ඒක වෙච්ච ගමන් දැන් අද උදේ නැගිටලා දැක්කොත් මේ ට්‍රෙන්ඩ් එක තියෙනවා TikTok එකේ. මොකක්ද තමයි මොකක්ද මොනවා වුණත් මෝඩ එකක් වෙන්න පුළුවන් සමහර විට. හරිද? හැබැයි ඔයා ඒ වෙලාවෙම පට් ගාලා ගිහිල්ලා ඔයාගේ බිස්නස් එකට හරියන ඒ ට්‍රෙන්ඩ් එකේ යන ඒ රැල්ලට අහුවෙලා තියෙන වීඩියෝ පට් ගාලා කරලා දාන්න ඕනේ ඒ වෙලාවෙම. දැන් ඔයා ඒක කන්සියුමර් කෙනෙක් වෙන්න යන්න එපා. හොඳයි කන්සියුම් කරන එක තමන්ගේ පෞද්ගලික දැනුමට එක හොඳ දෙයක්. හැබැයි තමන්ගේ බිස්නස් එක පොඩ්ඩක් එහා ඉස්සරහට ගන්න නම් මේක දැන් දැක්ක ගමන් පට් ගාලා ඔයත් ගියා මෙහෙම හැදුවා. රයිට් මේකට හරියනවා. පොඩ්ඩක් ක්‍රියේටිව් විදියට හදලා වීඩියෝ එක දාන්න. එතකොට ඒ රැල්ලට අහුවෙච්ච කන්ටෙන්ට් උත් ඔයාට ගන්න පුළුවන්. එතකොට ඒකෙන් වෙන්නේ ඒ ඕල්රෙඩි හදලා තියෙන හයිප් එකෙන් ඒ ඕල්රෙඩි හදලා තියෙන රීච් එකෙන් ඔයාගේ බ්‍රෑන්ඩ් එකත් ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩ් එකත් පට් ගාලා ගොඩ දාගන්න පුළුවන්. තුන්වෙනි සහ අවසාන එක දැන් මේක මම ගොඩක් කෙටියෙන් කියනවා මේ එපිසෝඩ්ස් විනාඩි 20 30 කතා කරන්න යන්නේ නැහැ. මොකද මටත් තියෙන වැඩ කොට්ටාසයයි ඔය ක්ලයන්ට්ස්ලාගේ වැඩයි ඔක්කොම අතරේ මම මේක කරන්නේ නිකන් ඕගලන්ට පොඩි අවබෝධයක් දැනෙන විදිහට සහ මේක දැකලා ඕගලන්ට යම් අවබෝධයක් එයා මෙයා කතා කරන්නේ මොකද්ද කියලා මෙයා දන්නවා. ඉතින් එතකොට ඕගලන්ට මගේ ක්ලාස් එකකට බැඳලා නැත්නම් අපේ බ්‍රෑන්ඩ් ග්‍රෝත් ස්ටුඩියෝ එකත් එක්ක බැඳෙන්න ඕගලන්ට මං හිතන්නේ යම් what do you say, you all will want to do it, you all will know he knows what he's talking about, so maybe I will give my brand to him and he will help me, and that is all good and well. That is my goal as well with this podcast, right? තුන්වෙනි එක තමයි තමන් කන්ටෙන්ට් හදද්දි තමන්ගේ කන්ටෙන්ට් ක්වොලිටි එක. දැන් මේක ඔයගලන් හිතන්න පුළුවන් මේක මේ වහගන්නද පොඩ්කාස්ට් බලන්න කියලා ඔයගලන්ට හිතන්න පුළුවන්. මෙහෙමනේ දැන් පොඩි ක්‍රියේටර්ස්ලා පවා දැන් මොනවද කරන්නේ කොහෙන් හරි DSLR කැමරා එකකින් පෝර්ට්‍රේට් වීඩියෝස් ගහලා තමයි දාන්නේ. කන්ටෙන්ට් ක්වොලිටි එක බලපාන්නේ මොකක්ද දන්නවද? දැන් අපි ගොඩක් Android device එකක් වෙන්න පුළුවන්, iPhone device එකක් වෙන්න පුළුවන්. මෙහෙම දෙයක් තියෙනවා. හරිද? බිස්නස් ඕන කෙනෙක් නම් ඔය මේ what is the word, don't be stubborn and say no I like Android. Yeah, there are Android phones that are good. කියන්නේ Android phones or Samsung phones හොඳ ෆෝන් තියෙන. හැබැයි බිස්නස් ඕන කෙනෙක් නැත්නම් සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් නම් වගකීමෙන් කියන්නේ ඕන කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක්ගෙන් අහන්න බලන්න දෙයියනේ ඒගොල්ලන් පාවිච්චි කරන්නේ iPhone එකක්. මොකද මේ iPhone එකේ තියෙන ක්වොලිටි එක මම දැකලා තියෙන තරමට මම හොඳම ඔය Android phones පාවිච්චි කරලා තියෙනවා. ඒ ගන්න බෑ. මිනිස්සු කියයි අරක කියයි මේක කියයි. හැබැයි විශ්වාස කරන්න එපා. මෙන්න වැන්දා විශ්වාස කරන්න නම් එපා.
හරිද කටෙන් කොලිටික සෑහන්ට බලපාන ඉතින් කොහොමරි iPhone මන ගැන 11-12ක් හරි කොහමරි අතට ගණ්ඩ හදන කටෙන්ට එක වෙනස හොලොකොට පෙනේ රයි් එතකොට දැන් යමකෝ බනිස් බනි සුදාහරණයට බනි සුදාහරණය ගත්තාම දැන් තමන් දාන බනිස් ගෙඩිය දැ රවුන් බනිස් ගෙඩියක් ඔලුවට ගන්නකු ඔය රවුන් බනිස් ගෙඩියේ පොඩි පොඩි ඩීටෙල්ස් තියෙනවානේ ඔය බනිස් ගෙඩිය දෙකට ඉරුවම එතකොට තියෙන අර නිකං පොඩි හොට් ෆ්‍රෙස්් නං පොඩි ස්මෝක් එකක් ගිහිල්ලා දන්න දෙක අර සුදු පාට ඇතුළේ තියෙන ක්‍රම්ස් පොඩ්ඩක් වැටිලා ඕක මිනිස්සුන්ට පෙන්න්න ඕනේ මොකද මම ඔය පර්ටසින් එෆෙක්ෂන් ගැන නැත්තං අර මිනිසුන්ට දැනෙන හැඟීම් මාර්කටින් තුරු දැන හැඟීම් ගැන පස්ස වීඩිය එකක් කරන්න මේබි දැටල් බිද වීඩියෝ අයිඩ නෙක්ස්ට හැබැයි ඒ හැඟීම් මිනිස්සුන්ට දන්වන්න තමන් හදන වීඩියෝස්තුරු කරන්න පුළුවන් ලේසිම දේ තමයි තමන්ගේ කන්ටෙන්ට් කොලිට එක සෑහෙන් අප කරගන්නු දැන් මට වුණත් මේක නිකං ෆ්‍රන්් කැමරයකින් ගහලා මේ ෝඩියෝ ලයින් අවටක් නැතු නිකන් iPhone කැමරකම රිකෝඩ් කරනබල හැබැයි ම කරන්නේ මේක වුණත් මම කතා කරන එක ශබ්දය වුණත් ඔගලන්ට හරි කොලිටියකින් දෙන්න තමයි බලන්න මොකද ඒක දුන්නම මිනිස්සුන්ගේ අර ඉමෝෂන් එක වෙනස් වෙනවා මිනිස්සුන්ට එක රස විඳින්න පුළුවන් තේරෙනවද දැන් මේ ඔඩියෝ එකේ ඔයගලන්ට පාරේ යන බස්සුයි කෝච්චි බල්ල බුරන ඒවා යහුණනෙන් පස්සේ එතකොට අර රසවින්දනයක් එතර නෑ you can enjoy the content so that's why the content quality is very important තමන් හදන content වල ඒ ප්‍රමිතිය ගානට තියෙන්න ඕනේ. ඉතින් තුන්වෙනි එක මම කිව්වා වගේම තමන් හදන content වල හරි ප්‍රමිතියක් තියෙනවා. high quality content ගහන්න මේවට ලොකු production crew දාගෙන lighting දාගෙන එහෙම දඟලන්න උවමනාවක් නැහැ. කොහෙත්ම නැහැ. මම කියන්නේ ඔයගලන්ට කෙලින්ම මගේ ප්‍රායෝගික උදාහරණ වලින් right මම බ්‍රෑන්ඩ්ස් ගොඩකට වැඩ කරලා තියෙන සමහර බ්‍රෑන්ඩ්ස් කියනවා මෙහෙමයි බජට් එක ලක්ෂයයි ඔක්කොමත් එක්ක කියන පොඩි මොඩල් කෙනෙක්ටත් ගෙවාගෙන ෂූට් එකක් කරන්න ඕනේ ඉතින් මොඩල්ට 30000ක් ගියාම පස්සේ කැමරා ක්‍රූ එකක් ගන්න සල්ලි නැහැ එතකොට අපි මොකද්ද iPhone එකකින් ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජනය තමයි ගන්නෙ right ඉතින් ඔය තුන තමයි attention වලට මම ඔයගලන්ට බෙදා ගන්න අද ලෑස්ති උනේ පොසිෂනින් ගැන නැත්තම් ස්ථානගත කිරීම ගැන මම පොඩි දෙයක් කියලා නවත්තන්න මොකද දැන් විනාඩි 12ක් කියන්නේ වෙලා පොඩ්ඩක් වැඩියෙන් ගිහිල්ලා තියෙන්නේ ස්ථානගත කිරීම මේක ගොඩක් වැදගත් වෙන්නේ ඔයා විකුණන්නේ සාරියක් නම් ටී-ෂර්ට් ගන්න කට්ටියට ඔයාගේ කන්ටෙන්ට් පෙන්නලා වැඩක් නැහැ ඒක තමයි ස්ථානගත කිරීමේ පළවෙනි ලේයර් එක දෙවෙනි ලේයර් එක තමයි සාරි ගන්න මිනිස්සු අතරෙත් 5000ට සාරි 10000ට සාරි 500ට සාරි ලක්ෂ පාට සාරි ගන්න ඔය කොටාසයක් ඉන්නවනේ ඒ කොටාස වලින් ඔයාට මැච් කරගන්න පුළුවන් වෙනුනේ මගේ සාරිය ගන්න ස්පෙන්ඩිං පවර් එක බයින් පවර් එක තියෙන්නේ කාටද කියලා එතන ස්ථානගත කරන්න ඕනේ ඒක තමයි දෙවෙනි ලේයර් එක sorry තුන්වෙනි ලේයර් එක තමයි තමන්ගේ බ්‍රෑන්ඩ් පොසිෂනින් එක මගේ බ්‍රෑන්ඩ් එක ලක්ෂ්‍ය බ්‍රෑන්ඩ් එකක්ද මගේ බ්‍රෑන්ඩ් එක මීඩියම් ලෙවල් මිඩ් ලෙවල් බ්‍රෑන්ඩ් එකක්ද නැත්නම් මගේ බ්‍රෑන්ඩ් එක බජට් affordable බ්‍රෑන්ඩ් එකක්ද කියලා මේක ගොඩක් වෙලාවට කරන්නේ communication සහ imagery through එතකොට තමන් හදන ඒ වීඩියෝස් වල තියෙන ලුක් එක කමියුනිකේෂන් ස්ටයිල් එක ගොඩක් වෙලාවට භාෂාවත් මේකට බලපානවා ලංකාවේ ගොඩක් බ්‍රෑන්ඩ්ස් කරන්නේ ලක්ෂරි විදිහට පොසිෂන් කරන්න ඕන නම් ඉංග්‍රීසි වලින් තමයි ගොඩක් වෙලාට ඒගොල්ලන්ගේ කමියුනිකේෂන් යන්නේ ඒක හොඳයි ඒක ගැනත් මම තව දවසක් කතා කරන්නම් ඔය ඉංග්‍රීසි සිංහල වලින් කරලා ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවද කියන එක හැබැයි මගේ ප්‍රායෝගික අත්දැකීමෙන් නැවත වතාවක් කියන්නේ මම මේ වගේ ලොකු බ්‍රෑන්ඩ් එකකට ඉංග්‍රීසි ෆස්ට් කමියුනිකේෂන්ස් කරලා තියෙනවා වැරදින්න විදියක් නෑ ලංකාවේ වුණත් මොකද ලංකාවේ වුණත් මිනිස්සු මෝඩ නෑ මිනිස්සුන්ට තේරෙනවා හැබැයි ඒක කරන විදියක් තියෙනවා ඒක ලෝකලයිස් කරලා කරන්න ඕනේ විදියක් තියෙනවා ඉතින් ඔය තුන තමයි ලේයර්ස් තුන තේරෙනවද එතකොට අන්තිම ලේක තමයි ගොඩක් වැදගත් වෙන්නේ මොකද තමන්ගේ බ්‍රෑන්ඩ් එක පොසිෂන් කරන්නේ ස්ථානගත කරන්නේ කොහොමද ලක්ෂරි බ්‍රෑන්ඩ් එකක් විදියටද බජට් බ්‍රෑන්ඩ් එකක් විදියටද ඔය ආකාරයෙන් අපිට හිතා ගන්න පුළුවන් කොහොමද මේක මේව කරන්න කියලා මේ වගේ අයිඩියා එකක් නැතුව යන්නම් වාලේ අර කඩල කඩයක් දැම්ම වගේ බිස්නස් පටන් ගන්න නම් ලෑස්ති වෙන්න එපා මම නම් කියන්නේ ෆේල් වෙන එක අයි 100% ෂුවර් ඉතින් එහෙම ෆේල් නොවෙන්න තමයි අපි මේ වගේ පොඩ්කාස්ට් එකක් එලිට දාලා අපේ බ්‍රෑන්ඩ් ග්‍රෝත් ස්ටුඩියෝ එකක් තියාගෙන මම ක්ලාස් එකක් කරගෙන එහෙම ඉන්නේ ඕගලන්ට පුළුවන් තරම් උදව් කරන්න right ඉතින් එච්චරයි අදට එච්චරයි ඊළඟ එපිසෝඩ් එකෙන් මට ඕනනම් කතා කරන්න පුළුවන් කමියුනිකේෂන් ගැන මම ගොඩක් දුරට ඒක ගැන කතා කරයි right එතකොට අපිට ඒක බලන්න පුළුවන්. ඉතින් මතක තියාගන්න අවධානය සහ ස්ථානගත කිරීම ඉතාමත් වැදගත් පොයින්ට්ස් දෙකක්. ඔයාගේ බ්‍රෑන්ඩ් එක
කලික්ස් එක සම්බන්ධ කරගන්න ඕන නම් අපේ ප්ලට්ෆෝර්ම් එකට මෙසේජ් එකක් දාන්න ටීම් එකේ සමාජිකයෙක් ඔබත් එක්ක සම්බන්ධ වෙයි. ඔයාට ඕනනම් මාකටිං ක්ලාස් එකට නැත්නම් පර්සනල් බ්‍රෑන්ඩින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඒත් මෙසේජ් එකක් දාන්න කියන්න I want to join the class මම ක්ලාස් එකට ඉංග්‍රීසි සිංහල දෙමළ මම අරාබිය වුණත් පාවිච්චි කරන්න Google Translate දාලා අපි බලන්න මොකද්ද වෙන්න ඕනේ කියලා right. ඉතින් අපි එක්ක සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙච්ච කට්ටියට සියලු දෙනාටම ස්තුතියි මේ වීඩියෝ එක බලපු සියලු දෙනාටම ස්තුතියි. ඉතින් තව වීඩියෝ එකකින් හම්බෙමු. මගේ නම රයන්.